හායි යාළුවනේ කොහමද ඔයාලට මම අද හදන්න හදන්නේ හැමදාම තම්බලා කන බිත්තරේ වෙනස්ම ආකාරයකට. අපි දැන් මුලින්ම බිත්තර ටික තම්බ ගමු. මම ඉස්සෙල්ලා බිත්තර ටික වෙනම හොදලා තමයි තම්බ ගන්නෙ. අපි හොදලා තම්බ ගන්න ඕනේ මොකද නැත්තම් බිත්තරයක් පිපුරුවොත් එහෙම හොදන්න නැතුව මේ ගත්තොත් ඒක අපිට ගන්න බෑනේ. ඒ හින්දා අපි මේ විදිහට හොදලා බිත්තර ටික ලුණු ටිකක් දාලා තම්බ ගමු. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. දැන් මගේ මේ බිත්තර එක තැම්බෙනවා. දැන් මම මේ බිත්තර ටික මේ විදිහට හීන්සරේ සුද්ධ කරගන්නවා. ඔයාලට මට මේ වෙලාවේ කියන්න ඕනේ බිත්තර ටික කැඩෙන්නේ නැතුව ඉක්මනින් හොඳින් සුද්ධ කරගන්න නම් විනාඩි ස්වල්පයක් එකතු කරන්න. මේ තියෙන්නේ අපි සුද්ධ කරගත්තු බිත්තර ටික. දැන් අපි ඒකට බැදුම හදා ගන්නයි යන්නේ. දැන් අපි ලුණු ටික මේ විදිහට හීනියට කපා ගමු. මේ බැදුම හදන්න මට අවශ්‍යයි සුදු ලුණු, රම්පේ කරපිංචා, අමු මිරිස් සහ තක්කාලි. මේ තියෙන්නේ මම ඒ සියලුම ද්‍රව්‍ය ටික කපාගෙන හීනියට කපාගෙන මේ විදිහට ඔයාලත් කපා ගන්න. තියෙන බෙදුමට අවශ්‍ය දේවල් කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස්, කහ. මම දැන් ඒකේ බෙදුම හදාගන්නයි යන්නේ. රාත්‍රියේ ලිපේ දාලා මම තෙල් ටිකක් එකතු කරනවා ඒකට. තෙල් ගොඩක්ම එකතු කරන්න එපා, සාමාන්‍ය පොඩ්ඩක් වගේ එකතු කරගන්න. දැන් මම ඒකට සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඒක රන්වන් පාට වෙනකොට මම ඒකට මගේ කපාගත්තු ලුණු ටික එකතු කරගන්නවා. ඒකම මම කරපිංචා රම්පි ටිකයි අමු මිරිස් ටිකයි ඔක්කොම එකතු කරගෙන හොඳින් කලවම් කරනවා. දැන් අපි මේකට අපේ එනසාල් කරාමුණට දෙක්කුත් මම දාගත්තා එකට. ඒක මට ඔයාලට මුලින් කියන්න අමතක වුණා. දැන් අපි ඒක දෙනේ එනසාල් කරාමුණට දාලා කෑලි මිරිස් ටිකත් එකතු කරගමු. මේ වගේම ගම්මිරිස් කුඩු ටිකයි, කහ කුඩු ටිකයි, ලුණු කුඩු ටිකයි එකතු කරගෙන හොඳින් මේක කලවම් කරලා බෙදෙන්න තියමු. අවසාන වෙලාවට මම මේකට සීනි ස්වල්පයක් එකතු කරගන්නවා. ඒක දාන්නම අවශ්‍ය නැහැ. ඒ වුණාට මම චුට්ටක් එකතු කරගත්තා. ඔයගොල්ලොත් එකතු කරගෙන බලන්න. දැන් මගේ මේ බැදුම හැදිලානේ තියෙන්නේ. මේ වෙලාවේ තමයි මම සීනි ටික එකතු කරගන්නේ. ඒ කියන්නේ බාන්න ඔන්න මෙන්න. දැන් මගේ බැදුම හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් මම ලිප ඔෆ් කරගන්නවා. දැන් අපේ සුද්ධ කරගත්තු බිත්තර ටික අපි දෙකට කපා ගන්න ඕනේ. කහම දෙක දෙන්න නැති වෙන්න කපා ගන්න ඕනේ. මගේ නම් පීජේ චුට්ටක් කැපෙනවා හොරයි. ඒ හින්දා පොඩ්ඩක් කහම දෙක කැඩෙන්න වගේ බැලුවා. ඒක පරිස්සමට ඔයාලා කපා ගන්න. කහම දෙක වෙන්න නැති වෙන්න. දැන් මගේ කපාගත්තු බිත්තරේ උඩට මම මේ විදිහට මගේ ලුණු ටෙම්පරාදුව දාගන්නවා. මම පිඟානේ යටට ලුණු බෙදුම් චුට්ටක් දාලා තියෙන්නේ. ඔයාලත් එහෙම දාගන්න. දැන් මම බිත්තර එක හදලා ඉවරයි. තියෙන්නේ මගේ රසමරස බිත්තර එක. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. දැන් අපිට මේකේ රස බලන්නයි තියෙන්නේ.
ඔයාලත් අනිවාර්යෙන් මේ විදිහට හදලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ අලුත් රෙසිපි එකකින් නැවත හමු වෙමු. ගුඩ් බයි මම යනවා.